හෙලෝ ඔන්න අද අපි ඇවිල්ලා තියෙන්නේ ගාල්ලට. මේ අතර බ්ලොග් එක පටන් ගන්න හේතුව ගෙදර ඉඳන් ඒත් මේ ඉතින් පාන්දරම එන්න උනා ගාල්ලට. ඉතින් මම හිතුවා මේ ගාල්ලේ අස්සර බීච් ෂෝට් එකයිනේ. ඉතින්ම බ්ලොග් එක පටන් ගන්න. දැන් අපි මම වැඩේ කරගෙන දැන් ආය යන ගමන් තියෙන්නේ මේ ඉතින් හිතුණා මම බ්ලොග් එකක් කරන්න මේ හිටියේ මේ ඒ හිතුණා නිකන් බ්ලොග් එකක් කරොත් හොඳයි කියලා. ඉතින් ඉන්නේ ගාල්ලාවට වීඩියෝ බාන එකක් කියනවානේ මම කමෙන්ට් එකක් දාන්න. කාඩ් පෙන්නයි දෙන්නේ මොනවද දවස් වැඩිද කියලා. එන අපි ඉස්සරහට යනවාම කතා කරමු. මෙන්න තියෙනවා ගාලු කොටුව. මේකට යන්න වෙලා නැහැ. අපි වෙලාවක මම ගාලු කොටුවේ වීඩියෝ එකක් අරන් එන්න. හරිම ලස්සනයි මේ. ඉන්දියන් ලයිට් හවුස් එක. පේන්නේ නැහැ සූම් කරාට. මම වෙලාවක ගාලු කොටුවේ වීඩියෝ එකක් අරන් එන්න අනිවාර්යයෙන්ම මේ අර තියෙන රූමස් කියලා අර ඉන්දියාවේ හනුම උස්සගෙන එනකොට වැටුණා කිව්වේ මෙන්න කෑල්ලක් කොට වෙන්නේ මේක තමයි. අපි ඒකේ වීඩියෝ කරන් එන්න ඉස්සරහ දැන් ඉන්න පාරේ. හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. වාව් ලස්සනයි මේ පාරවල් හරි ලස්සනයි. ඒකේ මම මේ පොඩි වීඩියෝ එකක් කරලා ගෝඩ් රෝඩ් එක කියන්නේ ලංකාවේ ලස්සන පාරවල එකක්. මම ගිහින් තියෙන පාර විතරයි. ලංකාවේ තවත් එක් ලස්සන තැනක්. ලංකාවේ ගවන් මාර්ග තුනම එකතු වෙන මුහුදයි රේල් පාරයි එයාපෝට් එකයි ඔක්කොම මහා පාරයි ඔක්කොම එකතු වෙන තැනක් තමයි මේක. ගොඩක් ප්‍රසිද්ධයි. රිටිපන්න තමයි මහා පාරවල් තියෙන්නේ. මම ඒකට ඒකට බැස්සන. ලස්සන බීච් එකක් තමයි මේක. මේ තමයි අර මොකද බීච් එක. මම යනකොට වීඩියෝ එකක් ගත්තා. මම ඒක ඔයාලට බලන්න. වාව් 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 වාව්. යමුතේගෙන් එනකොට පොලිසිය නැතුව එනකොට ඕන තරම් තැන් තියෙනවා පෙන්නන්න ඇතර වෙලාවක් නැහැ. අපි වෙලාව හොද බ්ලොග් එකක් කරන්න. බ්ලොග් එකක් කරලා ඔයාලට අරන් එන්නම්. මොකද මේ දවස්වල තියෙන වැඩත් එක්ක මට මේ වගේ ලොකු ලොකයක් හදන්න වෙලාවක් නැහැ. දැන් ආගෙන ඉඳලා දැන් දෙක තුනකට නැවති ආයෙ ඔයාලට පෙන්වන්න ඕනේ. මේක බ්ලොග් එකක් තියෙනත් ඕන හින්දා. මේ ලස්සන තැන් තියෙනවා යනකම් බීච් රෝඩ් එක නිසා ගොඩාක් ලස්සන තැන් තියෙනවා පෙන්වන්න. වෙලාවක ඒ වගේ බ්ලොග් එකක් අරගෙන ඉන්නම් මේ. දැන් යනවා දැන් මේ කටිත් ඒ අරන් එන්න ඕනේ. දැන් වෙලාව දැන් 11 මාර පහුල තේ පොළ ලාකුන් නෙමෙයි. දැන් මේ මට එයා අරන් එන්න ඕනේ. ඊට පස්සේ මමත් කන්න ඕනේ. අදම චේන්ජ් කරගෙන ආයෙනම් ආයෙත් තමයි ගාවේවා. ගෙදර ආපු ගමන් ඉස්සෙල්ල මෙන්න මේ දෙන්න තමයි ඉන්නේ පිළිගන්න මාව. කකුලක පල්ලෙත්. අයි. දැන් මං ආව ගෙදරට ඒකත් අරගෙන මේ ඒකත් අරගෙන ඇවිල්ලා දැන් කන්න ඕනේ. ඇයි යන්නේ? ඇයි. හරි කෑබිව්වට ඒකත් ගත්තා. ඩෝන් මාර්ගයට දැන් තියෙන්නේ වැඩ ගන්න. දැන් හොඳට පරක්කුල තියෙන මට මේ පුළුවන් විදිහේ වීඩියෝ කරන්න පොඩි කෑලි ගන්න මේ හොඳට පරක්කුල තියෙන දැන් මම යන්න හදන්නේ ගිහිල්ලා හම්බෙමු. ඕකේ බයි. අපි යන්නේ කොහෙද? අපි යනවා ලෑලි ගේන්න. මේ අපි මේ අපේ රෙස්ටුරන්ට් එකේ වාහනේ මේක රෙස්ටුරන්ට් එකේ වාහනේ අපේ රෙස්ටුරන්ට් එකේ වාහනේ මේක එහෙනම් ඔන්ලාගේ යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේකේ ඕනර් තමයි ඩ්‍රයිවර්. මේ ඔන්නම තමයි අපි යන්නේ රෙස්ටුරන්ට් එකේ වාහනේ ළඟදී ගත්තේ $113යි. සේක්ෂා සේවකයෙ ඉන්නේ මේ ඕනර්ස්ලා වැඩ කරනවා තේරෙනවනේ.
අපි ලෑලි ටිකක් ගෙනියන්න ආවේ මේ ඩී මෝල්ට. ලෑලි ටික අත දැන් පටව ගන්න ඕනේ වීල් එකේ තමයි අරන් යන්නේ. ලෑලි ටික පටව වීල් ටික අරන් ගින්නම බලමු. පඩිපෙළ ගහන්නවද කොහමද? ඩී මෝල් හරි විශාලයි මේ. අර ෆිල්ම් වල තියෙන මෙන්න මේ වගේ දෙමළ ෆිල්ම් වල ටැමිල් ෆිල්ම් වල තමයි කොටම තියෙන්නේ. එහෙම එනවා මිනිස්සු මෙතන වාඩි කරලා තියෙන චරචරස් ගාලා කපයන්නේ. let's go අපි යමු අපි වැඩ කරන්න යමු පිට කරමු. මෙන්න අපේ ලී ටික. මේ තියෙන්නේ අපේ කෑම. චිකන් සන කෑම තියෙන මෙන්න මේ තමයි වැඩ ගන්න දවසක් කන්නේ. මේ කාලා කතා කරන්නේ. ඔන්න ඉතින් ওই විදිහට මට අද vlog එක ඉවර කරන්න ඕන. මොකද දැන් vlog එක දාන්නම මාර විදිහට දික් වෙලා තියෙන්නේ. මේ හිතලා දික් වුණා vlog එක. ඉතින් මම පුළුවන් තරම් කපලා ගොඩක් බෝරින් වෙන්නත් බෑන vlog එක මේ. ඉතින් අද දාන්න හිටියේ vlog අද දාන්න විදියක් නැහැ. හෙට තමයි හෙට හවස තමයි දාන්න වෙන vlog එක. ඉතින් මේ එහෙනම් හෙට හම්බෙමු. අතන මෙච්චරයි තාමත් වැඩ යනවා. හෙට තමයි පඩිපෙළ ගහන්න. මම ඒකෙත් වීඩියෝ එකක් අරගෙන වෙන vlog එකක් අරගෙන ඉන්න පඩිපෙළ ගහන්න කොහොමද? ඒ ගහන විදිය හෙට දවසේ වැටි කොහොමද කියලා. ඒලා වෙන vlog එකක් අරගෙන යනවා. දැන් මම මේ උඩ නම් ඉවරයි වැඩ ඔක්කොම. වැඩ ඔක්කොම ඉවරයි. දැන් මම ඉන්නේ මේ වතුර පුරවනවා. වතුර ඉවර වෙලා මේ. අපිට තාම ඒ කියන්නේ මේ වතුර සප්ලයි එක හම්බෙලා නැහැ. ඒකද අපි මේ ටැංකියට වතුර පුරව ගන්නවා මෙහා පැත්තේ තැනින්. ඉතින් මම මේ ටැංකියට වතුර පිරලා මම මෙතෙන්ට මේ උඩට වෙලා ඉන්නවා මේ වාඩි වෙලා. මේ ඉතින් ඔය විදිහට තමයි vlog ඉවර වෙන්නේ. මට මේ ඔය වඩා දික් කරන්න බෑ vlog එක බෝරින් වෙනවා. ඉතින් හෙට පඩිපෙළ හදන එකේ vlog එකක් අරන් එන්න බලන්න. එහෙනම් ඔක්කොටම ජය වේවා. view පරිස්සමෙන් මට subscribe කරන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන් comment එකක් දාන්න. මොනවද vlog එකක් ඕනේ මොනවද වීඩියෝස් ඕනේ. ඉතින් බලාපොරොත්තු වෙන දිගට වීඩියෝ කරන්න. නේ ඊළඟ vlog එක හැමදාම ජය වේවා.